විශ්වාස කරපු වැන්දබුවගේ තෙල් ගුලාව හිඳුනේ නැහැ. ඔබ විශ්වාසවන්ත නම් දෙවියන් වහන්සේට පුළුවන් තවමත් ඔබට පාරක් අරින්න. විශ්වාසවන්ත සිතක් තියෙන කෙනෙක්ව කවදාවත් උන්වහන්සේ මගේ ඇරෙන්නේ නැහැ. මිත්‍රවරුනි, අපේ ජයග්‍රාහී දෙවියන් වහන්සේ සමග අපේ ජයග්‍රාහී ගමනේ පළවෙනි රහස අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මෝවප්ව දමනය කරන්න. මෝවප් මරා දමන්න. මෝවප් කියන්නේ මාංශය. අමලෙක් කියන්නේ පිටස්තර බලවේගය. රහස මේකයි. මෝවප් අපි පරාජය කරනකොට දෙවියන් වහන්සේ අමලෙක්ගෙන් අපිට නිකම්ම ජය දෙන්න යනවා. තමාව ජය ගන්නකොට තමන්ට පරිබාහිර තියෙන අනිත් හැම දෙයකින්ම දෙවියන් වහන්සේ ඔබට ජය සහතික කරන්න යනවා. ඔබ හට දෙන්නට මාට ඇති දේ කිමදැයි මා සිතුවා. කුමකින් ඔබ හට පූජා කරන්නද හැමදේ ඔබ සතුවා. ඔබ දුන්දේ මිස නැත මට අන්දය හැම ඔබගෙන් ලැබුණා. එම දෙයින්ම ගෙන ඔබ හට පුදනට මා කවුදැයි සිතුනා. ඉතුරු පද දෙක කියන්න පුළුවන්. ඔබටම මහිමය වේ කියමු. ඔබටම ගෞරව වේ. ඔබටම ගෞරව වේ. ඔබටම මහිමය වේ. ඔබටම ගෞරව වේ. ඔබ හට දෙන්නට. ඔබ හට දෙන්නට මාහට ඇති දේ කිමදැයි මා සිතුවා. කුමකින් ඔබ හට පූජා කරන්නද හැමදේ ඔබ සතුවා.